බලමු data සහ information විදිහට මම පොඩි වගුවක් ගහලා දෙනවා. ඉරක් ගහලාම දෙකට බෙදලා තියෙනවා. නේ? ඉරක් ගහලාම දෙකට බෙදලා තියෙනවා. data එකක් සහ information එකක් කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නයි අපි යන්නේ. ඔන්න දැන් මේ පැත්තට මම data දානවා. මේ පැත්තට මම information දානවා. එතකොට ඔයා බලන්න මේ දෙක අතර වෙනස මොනවද? data විදිහට අපි හඳුනගන්නේ මොනවද? information විදිහට අපි හඳුනගන්න යන්නේ මොනවද? කියන එක ගැන දල අවබෝධයක් ගන්න. හරි. ඔන්න අපිට හම්බ වෙනවා පළවෙනි data එකක්. මොකද්ද මේ? සංඛ්‍යා ලේඛනයක් තියෙන. මොකක් හරි list එකක් හදපු එකක් තියෙන. මොනවා හරි විස්තර ටිකක් ලියාගත්තු list එකක්. කිසිම පිළිවෙලක් නැහැ. ඔහේ නිකන් ලියාගෙන තියෙනවා. මේ විදිහකට අපි data එකක් කියලා කියනවා. මොකක් හරි සංඛ්‍යා ලේඛනයක් data එකක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ඔයාට මේ තව සංඛ්‍යා ලේඛනයක් හම්බුණා. මේ data එක ඔයාට මේ මුලදිත් මම පෙන්නුවා. අපි ඇවරේජ් එක හැදුවේ. ඒ වගේ එකක් තමයි මෙතනත් තියෙන්නේ. ඒක තමයි. හරිද? මේ වගේ එකක් ඔයාලට data එකක් විදිහට අඳුන ගන්න පුළුවන්. මේ වගේ list එකක් numbers ටිකක් දීලා තියෙන list එකක්. ඊට අමතරව මේ වගේ sign එකක් මේ වගේ sign එකක් ඔයාලා දැකලා තියෙනවා මේ වගේ දේවල්. එතකොට මේ වගේ දෙයක් ඔයාට මේ data එකක් විදිහට ගන්න පුළුවන්ද? ඔව් පුළුවන් වෙන්න පුළුවන් නේ. ඔයාට බැරි වුණත් ඔයාට බැරි වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවල් වලදී මේක data එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් self driving car එකක් ගන්නකො. self driving car එකකට මෙන්න මේවා data එකක් වෙන්න පුළුවන්. එයා ඉන්පුට් කරන එයාගේ sensor හරහා කැමරා හරහා මේ ඉස්සරහා තියෙන signs මොනවද තියෙන්නේ කියලා එයා recognize කරගන්නවා. මේක one way පාරක් නම් ඒක ඒ වගේ sign එකක් තියෙනවා නම් මේක one way පාරක්. එතකොට එයා ඒක recognize කරගන්නවා. data එකක් විදිහට අපිට හැම දෙයක්ම අවශ්‍ය නැහැ. ඒ දැන් ඔය කියන කාර් එකට self driving කාර් එකට තවත් පාරේ තියෙන බෝඩ්ස් හම්බෙන්න පුළුවන්. හැබැයි එයා recognize කරගන්න මේවා විතරයි. එයාට අවශ්‍ය දේවල් මේවා. data එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම තැනක තියෙන්න පුළුවන් දෙයක්. ඒවා එකතු කරලා meaningful විදිහට පාවිච්චි කරනකොට තමයි අපි information කියලා කියන්නේ. හරි. මේ විදිහට data එකක් තියෙන්නත් පුළුවන්. එතකොට මේක මේ 39AC මොකද්ද මේ celsius අංශක කියලා තියෙන්නේ. එතකොට මේ වගේ එකකුත් අපිට data එකක් විදිහට අඳුර ගන්න පුළුවන්. අපිට data ගන්න උනත් කාටම හරි මේක data එකක් වෙන්න ඇති. හරි. එතකොට මේ වගේ මොන හරි symbols ටිකක් මේකත් data එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කිසිම පිළිවෙලක් නැතුව ලියාගෙන තියෙන අංක කීපයක් අමුමෙන් ලියාගෙන තියෙන අංක කීපයක් හරි මේකත් අපිට data එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයා මේ පොඩි කාලේ 4 වසරේදී විතර වාහනේ එහෙම ගණන් කරන්න ඔයා මේ විදිහට ඉරි ගහලා හැදුවා නේද පොඩි දෙයක්. මේකත් ගන්න පුළුවන් ඔයාලට data එකක් විදිහට. මේ පොඩි සලකුණු. මේ විදිහට ඉරි 4ක් ගහලා එකක් කැපුවා. එතකොට ඒක 5යි කියලා ඔයා ගණන් කරා. ඒ වගේ දේවල් ඔයා කරා. ඒව බලන්න අපිට වැදගත් වෙන විදිහ මේ කාලේ දිනුවත්. හරි. ඔන්න ඔයාට හම්බ වෙලා තියෙනවා මේ තවත් data දාන විදියක්. එතකොට මේ පොඩි letter එකක් වගේ දෙයක් හම්බ වෙලා තියෙනවා. ඒකත් data එකක් විදිහට ගත්ත හැකි. හරි. එතකොට මේ හස්ස සංඥා data එකක් විදිහට ගත්ත හැකි. මේ වගේ දේවල් drone වලට එහෙම පාවිච්චි වෙනවානේ. සාමාන්‍යයෙන් මේ විදිහට කරලා hand signal එකක් දුන්නාම ඔන්න drone එක උඩට යනවා. මෙහෙම කරොත් drone එක පල්ලෙහාට යනවා. ඒ වගේ එක එක machines hand signals හරහා පාවිච්චි වෙන දේවල් තියෙනවා. එතකොට මේ ඔයා games ගහනකොට කාර් එකක් හරවන්න කාර් ගේම් එකක් කියලා හිතමු අපි කාර් ගේම් එකක් හලවන්න අපි මෙහෙම hand signal එකක් කරා අපිට control කරන්න පුළුවන් එකක් වෙන්න පුළුවන්. එතකොට මේක data එකක්. නේ hand signal සමහර වෙලාවට එයා guest අපි මේ guest එකක් මේ අපි දෙන විදිහ අනුව එයා data එකක් විතර ගන්න පුළුවන්. එයාට data එකක් වෙනවා මම මේ විදිහට දෙන එකක්. හැබැයි මම සාමාන්‍ය විදිහට මෙහෙම අත තියන් ඉන්න එකක් එයාට data එකක් නොවෙන්න පුළුවන්. හරි. ඒ වගේ වෙනස්කම් තියෙනවා. එතකොට මේ වගේ නිකන් අමුතු වරහන් ඇතුලේ දාපු මොකක් හරි ලියපු දෙයක් වෙන්න පුළුවන්. මේකට JSON object එකක් කියලා කියනවා. මේවා දැම්ම ඔයාලට හම්බෙන්නේ නැහැ. දැම්ම කියන්නේ කොහෙත්ම A level syllabus එකේදී හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ වගේ දේවලුත් තියෙනවා. හරි. මේකත් අපිට data එකක් විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු information කියන්නේ මොකක්ද කියලා. හරි. information එකක් කියලා කියන්නේ මොකක් හරි meaning එකක් තියෙන meaning එකක් සහිතව අපි හදාගත්තු දෙයක්. meaning එකක් සහිතව ඔන්න අපි හදාගෙන තිනවා class average mark is 84යි 84.33 කියලා ඔන්න හදාගෙන තිනවා. මේක ඔයා හැදුවා. මේක information එකක් විදිහට අපිට ගත්ත හැකි. කෙනෙක්ට මේක දිහා බලලා තීරණයක් ගන්න පුළුවන් විදිහට හදාගත්ත හැකි. දැන් ඔන්න හිතන්න මේ මගේ පන්තියට ආපු ළමයි තුන්දෙනෙක්ගේ marks කියලා. ඔක්කොම 75කට වැඩි නේ? මේක දිහා බලලා ඔයාලට තීරණයක් ගත්ත හැකි නේද? හරි. දැන් ඔක්කොම අපි හිතමු ළමයි 50ක් ඉන්නවා කියලා. ළමයි 50 දිහා බැලුවට පස්සේ ඔයාලට එකපාරට තේරුම් ගන්න බෑ මේක ඇවරේජ් එක කීයද කියලා. නේද? ඇවරේජ් එක කීයද කියලා තේරුම් ගන්න බෑ. හැබැයි ළමයි තුන්දෙනෙක්ගේ මේ 50ගේ මාර්ක් එක ඔහොම තියෙද්දි ඔයා ඇවරේජ් එක හදලා තිබුණොත් ඇවරේජ් එක හදලා තිබ්බොත් මේ පන්තියේ මම උගන්වන හොඳයිද නැද්ද කියලා වගේ දෙයක් ඔයාට අදහසක් ගන්න පුළුවන්. ඇවරේජ් එක 84යි.
එතකොට මං සාමාන්‍යයෙන් හොඳට උගන්වලා තියෙනවා හැම ළමෙක්ම වගේ ඒකක ලෙවල් එකට ඉන්නවා කියලා ඔන්න ඔයාලට හිතා ගන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි 35යි 40යි ආන් ඒ වගේ තිබ්බොත් මෙතන ඔයාලට එතන තීරණයක් ගන්න පුළුවන් නේ. මොකක් හරි තීරණයක් ගන්න පුළුවන් විදිහට හදාගත්ත දෙයක් තමයි අපි ඉන්ෆෝමේෂන් එකක් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ ඉන්ෆෝමේෂන් එක බලන්න. වීක්ලි සේල්ස් මෙන්න මේ වගේ ලිස්ට් එකක් දීලා තියෙන තැනක ඒ කියන්නේ මේ සේල්ස් සිද්ධ වෙච්ච එකේ ඩීටේල්ස් එක්ක ඔක්කොම ලියලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ වගේ එකකින් ඔයා එකතු කරලා හදා ගන්නවා වීක්ලි සේල්ස් එක. කියන්නේ සතිපතා කොහොමද මේ සතියකදී වෙච්ච සේල් එක කොයි විදිහද කියලා. ඒක සතියකදී ටෝටල් එක. ඒක රුපියල් 6500ක් සේල් එකක් තියෙනවා. හරි. එහෙමනම් අපිට ඒකත් ඉන්ෆෝමේෂන් එකක් විදිහට ගන්න පුළුවන්. මොකද මේකෙන් කෙනෙක්ට තීරණයක් ගන්න පුළුවන් මේ සතියේ සේල් එකක් සිද්ධ වෙලා තියෙනවද වගේ දේවල් ටිකක් ගැන හදන්න පුළුවන්. මේ ඉන්ෆෝමේෂන් හැම කෙනෙක්ටම ඉන්ෆෝමේෂන් එකක් වෙන්නේ නැහැ. ඒක අදාළ පුද්ගලයාට පමණයි. මම ඒක කියන්නම් මේක පැහැදිලිව කොහොමද ඉන්ෆෝමේෂන් එකක් කරගන්නේ කියලා. තව පොඩි වෙලාවකින් හරිද? එතකොට මේ තවත් ඉන්ෆෝමේෂන් එකක් තියෙනවා. ප්‍රවාහන පහසුකම් සැපයීමට අවම වශයෙන් ආසන 8ක්වත් සහිත වාහනයක් අවශ්‍ය වේ. ඇයි මේ මෙහෙම කියලා තියෙන්නේ? මේ මෙතන තියෙන දේ බලමුකෝ. මේ මෙතන මේ ඉලක්කම් කවුරු හරි කෙනෙක් ලියාගත්ත දෙයක් තමයි මේ සාමාන්‍යයෙන් එකපාරකට ට්‍රැවල් කරන්න ඉන්න කට්ටිය පිළිබඳව වගේ පොඩි ලියාගත්තු දත්තයක්. හරි. එතකොට මේකේ වැඩිපුරම ඉන්නේ ඔන්න 8යි. එතකොට එයා තොරතුරක් විදිහට අපිට දීලා තියෙනවා ප්‍රවාහන පහසුකම් සැපයීමට අවම වශයෙන් ආසන 8ක්වත් සහිත වාහනයක් අවශ්‍ය වේ. හරි. මෙන්න මේක අපිට තොරතුරක් විදිහට ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේක ප්‍රොසෙස් කරලා තමයි මෙයා මේක හොයාගෙන තියෙන්නේ. හරි. එතකොට පසු පැය තුළ මෙම මාර්ගයේ වැඩිම ප්‍රමාණයක් ගමන් කරේ මෝටර් සයිකල්ය. මේ මෝටර් සයිකල් තමයි මෙයා ගණන් කරලා තියෙන්නේ. නේ මෝටර් සයිකල් ගණන් කරගෙන මෝටර් සයිකල් කියන්නේ මේ ඔක්කොම වාහන ටික මෙයා මේ විදිහට අපි පොඩි කාලේ ගණන් කරේනේ. පාරේ යන බස් කීයද? ලොරි කීයද? බයිසිකල් කීයද? වගේ දේවල් අපි කවුන්ට් කරා පොඩි කාලේ. නේ ඒ වගේ මොකක් හරි කවුන්ට් එකක් අරගෙන මෙයා පොඩි ඒකෙන් ඒක ප්‍රොසෙස් කරලා ඒ වගේ ඩේටා එකක් අරගත්ත දෙකක් ප්‍රොසෙස් කරලා උන් අපිට කියලා තිනවා පසු පැය තුල මෙම මාර්ගයේ වැඩිම ප්‍රමාණයක් ගමන් කළේ මෝටර් සයිකල්ය. ඔන්න ඔය වගේ එකක් හදාගෙන තිනවා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ඉන්ෆෝමේෂන් එක. මේ මෙතනදී මේ විදිහට එකක් අරන් තිනවා. patient has high fever. සෙල්සියස් අංශක 39ක උණක් තියෙනවා යාට කියලා ඔන්න එකක් හදාගෙන තිනවා. එතකොට මේ මෙතනදී අපිට ගන්න පුළුවන්ද මේක තොරතුරක් විදිහට? ඔව් තොරතුරක් විදිහට ගන්න පුළුවන් නේ. ඇයි මෙතන හයි ෆීවර් කියලා දාලා තියෙනවනේ. හයි ෆීවර් කියලා කියන්නේ මෙයාට ලොකු උණක් තියෙනවා. ලොකු උණක් තියෙනවා කියලා අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. කොහොමද අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන්නේ? අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන්නේ මොකක් හරි මෙඩිකල් එක්ක සම්බන්ධයක් තියෙන කෙනෙක්. අපි ડોක්ටර් කෙනෙක් කියලා. මේ ડોක්ටර් කෙනෙක් අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන්නේ කොහොමද? එයාගේ තියෙන දැනුම පාවිච්චි කරලා තමයි එයා ප්‍රොසෙස් කරලා හරි මෙයාට තියෙන උණ මෙයාට උණක් තියෙනවා ලොකු උණක් මෙයාගේ ඇඟ රස්නේ වැඩි කීයක එයාගේ දැනුම පාවිච්චි කරලා ප්‍රොසෙස් කරලා අරගෙන තියෙනවානේ. ඒකට ඕක ડોක්ටර් කෙනෙක් මැනුවලි බලන්නම ඕනේ නැහැ. උණ බලන කටුවක් උණ කට්ට අපි තියාගෙන බලන්නේ. ඒ විදිහට ගත්තු ඉන්ෆෝමේෂන් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඩේටා එකක් කලෙක්ට් කරලා එහෙම ගත්තු ඉන්ෆෝමේෂන් එකක් වෙන්නත් පුළුවන්. දැන් ඇත්තටම ඩිජිටලි අපි කෙනෙක්ගේ හිතමු එයාපෝට් එක ගහලා තිනවා මේ යනකොට ස්කෑන් වෙන්න. ඒ ස්කෑන් වෙන්න කෙනෙක්ව ස්කෑන් වෙන්න හදලා තියලා එතකොට ඒකෙන් අපිට ඩිටෙක්ට් කරනවා මේ ඒ මෙතනින් ඇතුල් වෙච්ච පුද්ගලයන්ට උණ තියනවද නැද්ද? මෙයාගේ ඇඟේ අධික උෂ්ණත්වයක් තියනවද නැද්ද කියලා නේ? කොරෝනා කාලේ එහෙම ඔය වගේ දේවල් පාවිච්චි වුණා. හරි. එතකොට ඒ වගේ සිස්ටම් එකකට මේක ඉන්පුට් එකක් වෙලා ඔන්න අපිට අවුට්පුට් එක මේ වගේ අවුට්පුට් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ පුද්ගලයාට උණ තියෙනවා කියලා වගේ දෙයක් අවුට්පුට් එකක් විදිහට අපිට හම්බ වෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට ඊළඟ එක බලමු. එතකොට මේ user clicked on laptops 10 times in last 2 hours. හරිද? අන්න ඒ වගේ මේ දැන් මෙතන මේක නම් data එකේ කොටසක්. මෙතන කෙලින්මයි රිපීට් වෙලා තියෙන data එකේ කොටසක්. හරිද? information එක විදිහට එයා හදාගෙන තියෙනවා likely interested in buying a laptop. laptop එකක් buy කරන්න මෙයා සූදානම් වෙලා ඉන්න වගේ දෙයක් ඔන්න මේ ඉන්ෆෝමේෂන් එකක් විදිහට අපිට දීලා තියෙනවා. මොකද මේ ඉන්ෆෝමේෂන් එක මේ විදිහට දීලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා මේක මෙයාට හම්බෙච්ච ඩේටා එක. මම මේක පදනම් කරගෙන තමයි මේක මේ ලිව්වේ. මේ කෙනෙක්ට හම්බ වෙන ඩේටා එකක්. කෙනෙක්ට නෙවෙයි සිස්ටම් එකකට හම්බ වෙන ඩේටා එකක්. මෙන්න මේ වගේ ඩේටා තමයි සිස්ටම්ස් වලට ගොඩක් හම්බෙන්නේ. අපි බෑක් එන්ඩ් ඇප්ලිකේෂන් එකක් හදනකොට වෙබ්සයිට් එක අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ ඩේටා එකක්. මේ වගේ ඩේටා එකක් තමයි අපිට හම්බෙන්නේ. මේ වගේ ඩේටා එකක් අරගෙන තමයි අපිට ප්‍රොසෙස් කරන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ ෆෝමැට් එකකින් තියෙන ඩේටා එකක්. හරි. ඒතකොට මේ වගේ ෆෝමැට් එකකින් තියෙන ඩේටා එකක් හම්බුනාට පස්සේ ඔයාට ඒකට ලොජික් එකක් ලියන්න පුළුවන්.
මෙයා මොන පැත්තටද වැඩිපුර ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ කියලා. එහෙම හදලා ඒ වගේ තොරතුරක් ඔයා ජෙනරේට් කරලා ඔයා ඊළඟ සිස්ටම් එකට පාස් කරනවා වෙන්න පුළුවන්. එයාට වැඩිපුර ඇඩ්ස් පෙන්වන්න ලැප්ටොප් සම්බන්ධව කියලා. හරි. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමයි ඔය වගේ අවස්ථාවල තමයි ඔයා ලැප්ටොප් ගැන වැඩිපුර බල ඉන්නකොට ඔයාට එතනින් පස්සේ ඔයාට හම්බ වෙන්නේ මොනවද? ඉතින් එහාට පෙන්වන හැමදේම පෙන්වන්නේ ලැප්ටොප් සම්බන්ධව. ලැප්ටොප් නිකන් ලැප්ටොප් එකක් ඔයා දැන් A level ICT කරනවා කියලා ඔයා එක තැනක Google එකේ සර්ච් කරලා බලන්න. හරි. Google එකේ සර්ච් කරාට පස්සේ එතනින් එහාට ඔයා Facebook යන හැම පාරකම ඔයාට පෙන්වන්නේ තනිකරම කම්පියුටර් කඩවල වල සේල් කරන්න කියන විකුණන්න දාලා තියෙන ලැප්ටොප්ස් ගැන ෆීචර්ස් තියෙන අනම්මනම් ඒ වගේ වීඩියෝස් තමයි ඔයාට එන්නේ. හරි. එහෙම තමයි ඉන්ෆෝමේෂන් සහ ඩේටා අතර වෙනස කියන්නේ ඩේටා සහ ඉන්ෆෝමේෂන් අපිට මේ විදිහට දෙපැත්තකට දාගන්න පුළුවන්. හැබැයි මේක දාගන්නව නම් කන්ටෙක්ස්ට් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි සිංහලෙන් කියනකොට සන්දර්භය කියලා. කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න ඕනේ. කන්ටෙක්ස්ට් එක කියන්නේ මොකක්ද කියලා මම සුළු මොහොතකින් පැහැදිලි කරනවා. එතකොට ඔයාට මේ විදිහට ඉරක් ගහලා දෙපැත්තට දාගන්න සෙන්ස් එකක් තියෙන්න ඕනේ. සෙන්ස් එකක් තියෙන්න ඕනේ. සමහර තැන්වලදී අපිට අඳුරගන්න බැරි වෙන්න පුළුවන් මේක ඩේටා එකක්ද ඉන්ෆෝමේෂන් එකක්ද කියලා. මම ඒක පැහැදිලිව අඳුරගන්න විදිය පැහැදිලි කරනවා තව පොඩි වෙලාවකින්. හරි. එතකොට මේ මතක තියාගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. පද්ධති වලට පමණක් නෙවෙයි. හරිද? මිනිසුන්ටද දත්ත සහ තොරතුරු භාවිතා කරන්න පුළුවන්. පද්ධති පමණක් නොව මිනිසුන්ද දත්ත සහ තොරතුරු භාවිතා කරයි. ඔක අනිත් පැත්තට ගන්න පුළුවන් මිනිස්සු විතරක් නෙවෙයි සිස්ටම්ස් උත් දත්ත සහ තොරතුරු භාවිතා කරනවා කියලා. හරි. ගැටලුවක් නෑ දැන්. ඊට පස්සේ එක් පද්ධතියක ප්‍රතිදානය කියන්නේ තොරතුරක් එක් පද්ධතියකින් ආවෙච්ච තොරතුරක් තවත් පද්ධතියක ආදානයක් ලෙස භාවිතා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා මතකද ඔයාට මේ මෙතන පන්තියක ළමයින්ගේ ඇවරේජ් එක හැදුවා. හිතන්න ඔයාගේ ඉස්කෝලේ තියෙනවා ඔයාගේ ඉස්කෝලේ O level වලට සයන්ස් උගන්වන්න හිටපු ගුරුවරු 3 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ ගුරුවරු 3 දෙනා 11 වසරේ පන්ති 4 බැගින් හරි කොහමරි උගන්වනවා. ඒ උගන්වනකොට ඒ හැම කෙනෙක්ගෙම මේ යම්කිසි ප්‍රොසෙස් එකකින් පස්සේනේ ඇවරේජ් මාක්ස් හැදිලා තියෙන්නේ. නේද? ඒ වගේ දෙයක් අපි ගමුකෝ. එතකොට ඒ ඇවරේජ් මාක්ස් හැදිච්ච එක ද ක්ලාස් ඇවරේජ් මාක් is 80 මේ විදිහට අපිට නම්බර් එකක් ගන්න පුළුවන්. එතකොට ඒක තොරතුරක්. ඒ තොරතුර විදුහල්පතිට යනවා ඩේටා එකක් විදිහට. එතකොට එයා භාවිතා කරනවා මෙන්න මේ තොරතුර. හැම ටීචර් කෙනෙක්ගෙම ඇවරේජ් මාක්ස් අරගෙන පන්තිවලදී එයාට අරන් දෙන්න පුළුවන් වෙච්ච ඇවරේජ් මාක්ස් අරගෙන එයා බලනවා මේ කවුද හොඳම ටීචර් කියලා. එතකොට ඇත්තටම කවුද හොඳ ටීචර් කියලා බලන්න මේ ඇවරේජ් මාක්ස් පාවිච්චි කරන්න පුළුවන් නේ. හරි. ඒ වගේ දෙයක් තමයි මේ ඔය එක පද්ධතියක අවුට්පුට් එකක් තව පද්ධතියක ඉන්පුට් එකක් වෙන්නත් පුළුවන්. එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඒක ගැනත් අපි කතා කරමු ඉස්සරහට තව ගැඹුරින්. ඊපස්සේ ආයිත් දත්ත සහ තොරතුරු යන දෙකම සන්දර්භානුගත වේ. සන්දර්භයක් කියලා දෙයක් තියෙනවා. කන්ටෙක්ස්ට් එකක්. මොකද්ද මේ කන්ටෙක්ස්ට් එක කියලා කියන්නේ? කන්ටෙක්ස්ට් එක කියන්නේ ළමයි මෙන්න මේ වගේ දෙයක්. දැන් හිතන්න ඔයා මේ සුදු ඇඳුමක් ඇඳන් යන්න ඕනේ කොහාට හරි. හරි සුදු ඇඳුම් ඇඳන් යන්න ඕනේ. එතකොට ඔයා පන්සල් යන වෙලාවට ඇඳන් යන විදිහ සුදු ඇඳුම් තියෙනවනේ. නේ? හරි ඒක සුදු ඇඳුමක් තමයි. එතකොට මල ගෙදර යන වෙලාවටත් ඔයා සුදු ඇඳුමක් ඇඳන් යනවා. හැබැයි මොකක් හරි පාටි එකකට ඇඩ්‍රස් කෝඩ් එකක් දීලා තියෙනවා එතනට සුදු ඇඳුම ඇඳන් එන්න කියලා. ඒ වෙලාවේදී ඔයා මල ගෙදර යන්න ඇඳගත්තු සුදු ඇඳුම ඇඳගෙන යන්නේ නැහැ පාටියට. නේ? අවස්ථාවට ගනුව තමයි ඔයා පාවිච්චි කරන්න ඇඳුම මේ වෙලාවේදී. මොකක්ද මේ අවස්ථාව කියන එකට කියන්නේ අපි කන්ටෙක්ස්ට් එක කියලා. කන්ටෙක්ස්ට් එකට ගැලපෙන්න තමයි ඔයා එතනදී ඇඳුම එන්නේ. අන්න ඒක තමයි සන්දර්භය කියලා කියන්නේ. එතකොට ඩේටා එකක් සහ ඉන්ෆෝමේෂන් එකක් වුණත් සන්දර්භයට අනුව තමයි ඒක ඩේටා එකක්ද ඉන්ෆෝමේෂන් එකක්ද කියලා තීරණය කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඔයාට තොරතුරකුයි ඩේටා එකකුයි